ආයිබෝවන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් වෙනද වගේම රසවත් කෑමක් හදාගන්නේදී වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද හදන්න යන්නේ කොස්සට කළුපුල් ව්‍යංජනයක් හදාගන්න විදිහ. මම ඒකට මේ විදිහට කොස්සට තම්බලා මේ පුපුරන්න තියාගෙන තමයි මේ අරගෙන තියෙන්නේ. පුපුරපු නැති ඒවා සාමාන්‍යයෙන් ටිකක් තල්ලා ගන්න ඕනේ. මෙතන අරන් තියෙනවා මිරිස් කුඩු, කහ කුඩු බෙදපු 3-5 මෙතන මම පොල් මිශ්‍රණය හදලා තියෙනවා. මම ඒක වීඩියෝ එක කරන අතරතුර කියන්නම් කොහොමද හදාගත්තේ කියලා. මෙතන උළු හාල් ටිකක් ගත්තා. ලුණු ටිකක් කපලා අරගත්තා. රම්පේ කරපිංචා එනසාල් කරාමු නැටි කුරුදු පුත්තක් ගත්තා. මිරිස් කල්ලක් කපලා අරගත්තා. තව මිටි කිරි අවශ්‍ය වෙනවා. දැන් මම මුලින්ම කොස් ඇට ටිකට මේ කළුපොල් මිශ්‍රණය එකතු කරගන්නවා. කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මිරිස් කුඩු හැන්දක් විතර එකතු කරගන්නවා. බෙදපු 3-5ත් හැන්දක් විතර එකතු කරගන්නවා. මේ සේරම ටික ඔක්කොම එකතු කරගන්න ඕනේ, කලවම් කරගන්න ඕනේ එකට. 3-5 ටික හොඳට කලවම් කරගන්න ඕනේ මේ කොස්සට ටිකට අල්ලගන්න. මම කළුපොල් මිශ්‍රණය හදාගත්තේ පොල් මේස් හැටි 2ක් විතර ගත්තා. හාල් පොඩ්ඩක් ගත්තා. කරපිංචා ටිකක්, ගම්බිරිස් ඇට ටිකක්, සුදු ලුණු බික් 3-4ක් එකතු කරලා හොඳට කබලේ රන්වන් පාට එනකම් බැදගත්තා. ගොඩාක් කළු කරගන්න නැතුව බැද ගන්න ඕන සුවඳ එන ගානට. ඊට පස්සේ ඒක මිරිස් කරක හරි බෙන්ඩරයකින් හරි අඹර ගන්න තමයි තියෙන්නේ. ඒ විදිහට තමයි මිශ්‍රණය හදාගත්තේ. දැන් හොඳට මේක කලවම් කරලා හදාගන්න තමයි තියෙන ව්‍යංජනය. මම දැන් මුලින්ම ලිප ඔන් කරලා ඇතුලයක් ලිපේ තියාගත්තා. දැන් මම මේකට තෙල් ටිකක් එකතු කරගන්නම් මුලින්ම. දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම ඒකට රම්පේ කරපිංචා, ලුණු ටික, දිනසාල් කරාඹු නැටි, කුරුදු පොත්ත එකතු කරගන්නවා. ඒකටම උළු හාල් ඇට ටිකකුත් එකතු කරගන්නවා. උළු හාල් එකතු කරගත්තාම සුවඳයි ගොඩාක්. දැන් මේක ටික වෙලාවක් බැදෙන්න හරිනවා.
මම මේකට කොස්සට ටික එකතු කරගන්නවා. කොස්සට ටික එකතු කරලා ටික වෙලාවක් තෙලෙන් මේ විදිහට තියාගන්නවා. දැන් මම මේකට පොල් කිරි ටික එකතු කරගන්නවා. දැන් මම මේක පියනකින් වහලා ටික වෙලාවක් තියාගන්නවා. මම දැන් මේ වෙලාවේ ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් නම් මේ හොඳ ගාට තැඹිලා තියෙන්නේ. මේ බෑන දැන් නම් ගාන සුදු ගතියට තියෙනවා. පොල් මිශ්‍රණය හදාගද්දි හාල් වැඩිපුර එකතු කරන්න හොඳ නැහැ. එතකොට ගොඩාක් මීට වඩා උගතිය වැඩි වෙනවා. දැන් මම ලිප ඔෆ් කරගන්නවා මේ වෙලාවේ. කොහෙන්ද තියෙන්නේ මම හදාගත්ත කොස්සට කල්පොල් මාලය. ඔයාලත් හදලා රස බලන්න.